ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද අපි හදන්න යන්නේ මේ වගේ ලස්සන ඩෝනට්ස් ෆිග්මා ස්වයිප් ඇනිමේෂන් ටියුටෝරියල් එකක්. මම මේක මුල ඉඳන්ම හදන විදිය ඔයාලට පියවරෙන් පියවර කියලා දෙන්නම්. මුලින්ම මේ වගේ සෙක්ෂන් එකක් ගන්න. මම නම් MacBook Pro 16 ටෙම්ප්ලේට් එක ගත්තා. ඊට පස්සේ ඒක 1 කියලා රීනේම් කරගෙන මේ වගේ ෆ්‍රේම් එක වැහෙන විදිහට ලොක්කු සර්කල් එකක් දාගන්න. දැන් අපි සර්කල් එකට කලර්ස් දාමු. මං කලින්ම කලර් පැලට් එකක් සිලෙක්ට් කරගෙන තිබුණා. ඔයාලටත් කැමති කලර්ස් ටිකක් තෝරගෙන වැඩ කරන්න පුළුවන්. මම මුලින්ම පර්පල් කලර් එක තෝරාගත්තා. කලර් එක දාගත්තට පස්සේ ඒ සර්කල් එක ඩුප්ලිකේට් කරගන්න. ඊට පස්සේ අපි කලින් සිලෙක්ට් කරගත්ත අනිත් කලර්ස් වලින් සර්කල් වලට වෙන වෙනම කලර්ස් දාගමු. හරි. දැන් මේ සර්කල් 3 බ්ලූබෙරි, ග්‍රීන් ඇපල් සහ කැරමල් කියලා රීනේම් කරගන්න. ඊට පස්සේ සර්කල් 3ම සිලෙක්ට් කරලා සෙන්ටර් ලයින් කරන්න. දැන් ඒවා අපි ගත්ත මේන් ෆ්‍රේම් එකේ මැදට ලයින් කරගන්න. දැන් කැරමල් සහ ග්‍රීන් ඇපල් සර්කල්ස් දෙක විතරක් සිලෙක්ට් කරලා ඒවයි විඩ්ත් සහ හයිට් දෙකම 1 කරගන්න. ඊට පස්සේ ඒ සර්කල්ස් දෙක ෆ්‍රේම් එකේ උඩට ගෙනියන්න. දැන් රෙක්ටෑන්ගල් එකක් ඇඩ් කරගන්න. ඔයාලට කැමති සයිස් එකක් ගන්න පුළුවන්. මම නම් 800x800 සයිස් එකක් ගත්තා. ඒක සෙන්ටර් කරගෙන බ්ලූබෙරි ඩෝනට් ඉමේජ් එක ඇඩ් කරගමු.
හරි. මම දැන් අනිත් ඩෝනට් ඉමේජස් ටිකත් ඇඩ් කරගත්තා. බ්ලූබෙරි ඉමේජ් එක හැර අනිත් ඉමේජස් ඔක්කොම 500 by 500 සයිස් එකට රීසයිස් කරගන්න. ඊට පස්සේ ඒ ඉමේජස් ටික සිලෙක්ට් කරලා ඕටෝ ලේඅවුට් එකක් ඇප්ලයි කරන්න. දැන් ඒකට තවත් ෆ්‍රේම් එකක් දාලා ඉමේජස් ටික මේන් ෆ්‍රේම් එකේ සෙන්ටර් වෙන්න තියාගන්න. මෙතනදී උඩින් සහ යටින් තියෙන ඩෝනට්ස් ටික පොඩ්ඩක් පේන විදිහට ෆ්‍රේම් එක ඇඩ්ජස්ට් කරගන්න. දැන් අපි ටෙක්ස්ට් ඇඩ් කරමු. ඔයාලට කැමති ෆොන්ට් එකක් ගන්න. මම නම් ටිකක් බෝල්ඩ් ෆොන්ට් එකක් සහ ලොකු සයිස් එකක් භාවිතා කරනවා. ඊට පස්සේ green apple සහ caramel කියන ටෙක්ස් දෙකත් ක්‍රියේට් කරගන්න. බ්ලූබෙරි ටෙක්ස්ට් එක ඉමේජ් එකේ යටින් සෙන්ටර් වෙන්න තියාගන්න. ටෙක්ස්ට් එක ඉමේජ් එකට උඩින් පේනවා නම් රයිට් ක්ලික් කරලා send to back කරන්න. දැන් අනිත් ටෙක්ස්ට් දෙක සිලෙක්ට් කරලා සෙන්ටර් අලයින් කරගෙන width සහ height දෙකම 1 කරගන්න. ඒවා ෆ්‍රේම් එකේ සෙන්ටර් එකට තියාගන්න. ඔයාලට ඕනේ නම් අයිකොන් එක ක්ලික් කරලා ඒවා හයිඩ් කරගන්නත් පුළුවන්. බ්ලූබෙරි ටෙක්ස්ට් එක ඉමේජ් එකේ යටින් සෙන්ටර් වෙන්න තියාගන්න. දැන් ඩිසයින් එක තවත් ලස්සන කරන්න ලීව්ස් ටිකක් ඇඩ් කරමු. හරි. ලීව්ස් ටිකත් ඇඩ් කරගත්තා. දැන් මේ ඩෝනට්ස් ෆ්‍රේම් එක මේන් පේජ් එකේ ෆ්‍රේම් සයිස් එකට ෆිට කරගන්න. ඊට පස්සේ බ්ලූබෙරි ඩෝනට් එක හැර අනිත් ඩෝනට්ස් 180 ඩිග්‍රීස් රොටේට් කරන්න. දැන් මේ පළවෙනි ෆ්‍රේම් එක සිලෙක්ට් කරලා කොපි පේස්ට් කරගන්න. දෙවනි පේජ් එක green apple තීම් එකට අනුව වෙනස් කරමු. මෙතනදී green apple ටෙක්ස්ට් එක විතරක් විසිබල් තියලා අනිත් ටෙක්ස්ට් ඔක්කොම හයිඩ් කරන්න.
බෑග්ග්‍රවුන්ඩ් කලර් එක ග්‍රීන් කලර් එකකට වෙනස් කරන්න. ග්‍රීන් ඇපල් ඩෝනට් එක 0 ඩිග්‍රීස් තියලා අනිත් ඩෝනට්ස් 180 ඩිග්‍රීස් රෝටේට් කරලා තියන්න. දැන් මේ ක්‍රියාවලියම 3 වෙනි පේජ් එකටත් කරන්න. ඒක කැරමල් තීම් එකට අනුව කස්ටමයිස් කරගන්න. හරි. දැන් අපේ පේජස් 3ම සූදානම්. දැන් අපි ප්‍රෝටෝටයිප් එක ඇඩ් කරමු. මුලින්ම පළවෙනි පේජ් එක සිලෙක්ට් කරලා on drag, push animate, ease in and out back, duration 900 milliseconds යන settings ලබා දෙන්න. ඊට පස්සේ මේ settings ටික අනිත් pages වලටත් apply කරන්න. වැදගත්ම දේ තමයි match layers option එකට tick mark එක දාන්න අමතක කරන්න එපා. එහෙම නැත්නම් animation එක හරියට වැඩ කරන්නේ නැහැ. ඉතින් මේ තමයි අපි අද හදපු donuts Figma swipe animation එක. වීඩියෝ එක ඔයාලට වටිනවා කියලා හිතුණා නම් channel එක subscribe කරන්න, වීඩියෝ එක like කරන්න, සහ ඔයාලගේ යාළුවන්ටත් share කරන්න. වගේම ඔයාලගේ අදහස්, යෝජනා සහ අඩුපාඩු comment කරලා කියන්න. එහෙනම් ආයෙත් දවසක අලුත් tutorial එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.